Excel එකේ සෙල් එකක් ලොක් කරනවා කියලා කියන එකේ තේරුම මොනවද? දැන් ඒක හරියටම දැනගමු. මෙතන අපේ ස්ටාෆ් ලගේ සේල්ස් තියෙනවා. ඒගොල්ලන්ට දෙන කොමිෂන් රේට් එක තියෙනවා. මෙතන කොමිෂන් එක කැල්කියුලේට් කරන්න P equal එකක් ගහලා මේ සේල් එක වැඩි කරන්න ඕනේ මේ කොමිෂන් රේට් එකෙන්. හරි සරලයිනේ. එන්ටර් කරමු. දැන් මෙතන කොමිෂන් එක කැල්කියුලේට් වෙලා ඉවරයි. මම මේක ෆිල් හැන්ඩල් එක යූස් කරලා පල්ලෙහාට ඇද ගන්නම්. හරියටම හරි වැඩේ ඉවරයි. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොනවද කිව්වොත් මේ කොමිෂන් රේට් එක එකම රේට් එක තමයි අපි රිටර්න් දාලා තියෙන්නේ. අපිට ලක්ෂ ගණන් රෝස් තියෙනවා නම් ලක්ෂ ගණන් රෝ වලම එකම දේ දාන එක ටයිම් කන්සියුමින් අනිත් එක Excel එකේ මේ වගේ දෙයක් කරන එක ලොකු පවක්. එතකොට ඒකට පිළියම මොනවද? මෙතනත් ඒ data එකම තමයි තියෙන්නේ. වෙනස මොනවද කියලා කිව්වොත් මේ කොමිෂන් රේට් කියන එක මම වෙනම දාලා තියෙන්නේ රිපීට් කරන්නේ නැතුව. හරි එහෙනම් මෙතන කොමිෂන් එක කැල්කියුලේට් කරමු. මම ඉක්වල් එකක් ගහලා මේ සේල් එක වැඩි කරන්න ඕනේ මේ කොමිෂන් රේට් එකකින්. same thing. කලින් කරපු දෙයම තමයි. මම එන්ටර් එකක් දෙන්නම්. 174යි. දැන් මම මොනවද කරන්න යන්නේ? මේක පල්ලෙහාට ඇදගෙන යන්න යනවා. දැන් බලන්න error එකක් එනවා. හේතුව මොනවද? හේතුවක් තියෙනවා. ඒක තමයි සෙල් එක ලොක් කරනවා නැත්නම් ඇබ්සලියුට් රෙෆරන්ස් කරනවා කියලා කියන්නේ. මෙතනට තමයි ඔක අදාළ වෙන්නේ. කොහොමද අදාළ වෙන්නේ? දැන් බලමු. දැන් මෙතන අපි මොනවද කළේ? මේ ගානෙන් වැඩි කළා. එක සැරයක් තමයි වැඩි කළේ. වැඩි කරලා අපි ෆිල් හැන්ඩල් එක යූස් කරලා පල්ලෙහාට ඇදගත්තා. ඇදගත්ත ගමන් Excel දන්නවා පල්ලෙහාට යනකොට මම එක එක සෙල් පල්ලෙහාට ගිහිල්ලා තමයි කැල්කියුලේෂන්ස් කරන්න ඕනේ කියලා. කලින් මේක මේකින් වැඩි කළා. දැන් එයා මේක තමයි මේකින් වැඩි කරන්නේ. ඒ කියන්නේ අපි මේක පල්ලෙහාට අදිනකොට එයාත් මොනවද කරන්නේ? ඒකට අදාළ data එක එයා පල්ලෙහා සෙල් එකකින් තමයි ගන්නෙ. දැන් මෙතන ගිහිල්ලා බැලුවොත් මේකට අදාළ සෙල් එක යාරන් තියෙන්නේ C7 D7 වලින්. එතකොට මේක තේරුම මොනවද? මේක තේරුම අපි පල්ලෙහාට ඇදගෙන යනකොට එයා ඒකට අනුව සෙල් එක චූස් කරගන්නවා. හරි. මේක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මෙතන මම ඩබල් ක්ලික් කරන්න. අපි මේක මේකින් වැඩි කරලා තියෙන්නේ. හරි සරලයි සිම්පල් no problem. අනිත් සෙල් එකට ගිහිල්ලා බලන්න. දැන් එයා මේක වැඩි කරලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔක පල්ලෙහාට යන්න ඕනේ. ඒ වුණාට මෙතනත් එයා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. එතකොට මොනවද කරන්න ඕනේ? මෙයාව මෙතනින් පල්ලෙහාට එන එක නවත්තන්න ඕනේ. අපි මේක පල්ලෙහාට ඇදගෙන ගියත් හරි මේ 5% එකේ චේන්ජ් එකක් වෙන්න හොඳ නැහැ. මේක පල්ලෙහාට ගියොත් එතකොට කැල්කියුලේෂන් එක වැරදෙනවා. මම ආයෙත් බලන්නම් මෙතන. මේ බලන්න. මෙයා මේක සිලෙක්ට් කරලා තියෙන එක හරි. ඒ වුණාට ඒක වැඩි කරන්න එයා චූස් කරලා තියෙන්නේ මේ කොමිෂන් කියන ටෙක්ස්ට් එක. ඒක එතන එරර් එකක් එන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට කොහොමද විසඳුමක් දෙන්නේ කියලා බලමු. මම මේක ඩබල් ක්ලික් කරගන්න. ඩබල් ක්ලික් කරගෙන ඉතින් මෙතන මේ C13 කියන්නේ අපේ සේල් වැලියු එක. D10 කියන එක තමයි අපේ කොමිෂන් percentage එක. same රතු පාට කලර් එකකින් අපිට බලා ගන්න පුළුවන්. මේකත් රතුයි, මේකත් රතුයි. ඒ නිසා අපිට හොයාගන්න ලේසි. දැන් මොනවද කරන්න ඕනේ? අපි පල්ලෙහාට ඇදගෙන යනකොට මේ 5% එකේ change එකක් වෙන්න හොඳ නැහැ. ඒකට තමයි අපි ඒ සෙල් එක ලොක් කරන්නේ. ඒක ලොක් කරලා තිබුත් කොහෙ ගියත් හරි වෙනසක් වෙන්නේ නැහැ. හරි එහෙනම් මේ කොහොමද ලොක් කරන්නේ? මේ D එකට කලින් අපි ඩොලර් සයින් එකක් දානවා. හරි එතකොට ඒකේ තේරුම මොනවද? ඒ කියන්නේ කොලම්ස් වෙනස් වෙන්න බෑ. ඒක විතරක්මදි අපි රෝස් වෙනස් කරන්නත් බෑ. මේ පල්ලෙහාට යනකොට රෝස් වෙනස් වෙන්න බෑනේ. එතකොට 10 කියන එකට කලින් ගිහිල්ලා ආයෙ ඩොලර් සයින් එකක් දාගන්නවා. ඒක තේරුම කොලම් එක එහාට මෙහාට යන්නත් බෑ. රෝ එක එහාට මෙහාට යන්නත් බෑ. ඒ කියන්නේ මේ සෙල් එක කම්ප්ලීට්ලි ලොක් කරලා තියෙන. ඒ කියන්නේ ඇබ්සලියුට් සෙල් රෙෆරන්ස් එකක් දීලා තියෙන්නේ. දැන් එන්ටර් කරලා දැන් මම මේක පල්ලෙහාට ඇදගෙන ගියොත් මේ බලන්න කැල්කියුලේෂන් එක හරියට වෙනවා. දැන් මම මෙතන ඩබල් ක්ලික් කළාත් හරි මේ 990 වැඩි කරලා තියෙන්නේ. මෙතන තියෙන 5% එක. හරි කැල්කියුලේෂන් එක හරි මේ ලොක් කරන්න තව ක්‍රමයක් තියෙනවා. ඒකත් මම කියලා දෙන්නම්. මේක හයිලයිට් කරගෙන ඔයාලට කරන්න තියෙන්නේ F4 ප්‍රස් කරන්න. දැන් මොනවත් නැහැනේ. දැන් ලොක් කරලා නෙමෙයි තියෙන්නේ. දැන් අපිට F4 ප්‍රස් කරන්න පුළුවන්. එතකොට මොනවද වෙන්නේ? ඒක සම්පූර්ණයෙන් ලොක් වෙනවා. එහෙම නැතුව කොලම් එකක් විතරක් ලොක් කරගන්නත් පුළුවන්. නැත්නම් රෝ එක විතරක් ලොක් කරන්නත් පුළුවන්. එතකොට ආයෙත් F4 ගැහුවොත් එයා රෝ එක විතරක් ලොක් කරනවා. ඒ කියන්නේ උඩට පල්ලෙහාට විතර යන්න බෑ. ඒ වුණාට කොලම්ස් වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ආයෙත් F4 ප්‍රස් කළොත් එයා කොලම් එක විතරක් ලොක් කරනවා. ඒ කියන්නේ එයාට මෙහෙ යන්න බෑ. එතකොට රෝස් උඩට පල්ලෙහාට යන්න පුළුවන්. එහෙම නැතුව ආයෙත් F4 ප්‍රස් කළොත් මෙයා ලොක් එක අයින් කරනවා. ඉතින් මෙතනට සාමාන්‍යයෙන් අපිට ෆුල් ලොක් එකක් දාගන්න පුළුවන්. දාගෙන මේක පල්ලෙහාට ඇදගන්න පුළුවන්. මේක ඔයාට පැහැදිලිවම තේරුණා නම් ඔයා කැමති නම් මේ ගැන වැඩිදුර දැනගන්න මගේ Excel master course එකක් තියෙනවා. profile bio එකේ තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාන්න.